මේ තියෙන්නේ Sublime text එක. Sublime text එක open කරපුවම මේක text editor එකක්. මේක type කරන්න පුළුවන්. මේ විදිහට තමයි open වෙන්නේ. right. එතකොට මම මෙහෙම තියුවම ඇත්තටම මුකුත් අලුත් page එකක් නෑ. මම ඉස්සෙල්ලම කරන්නේ අපේ HTML page එක හදන්න ඕන අලුත් ඉස්සෙල්ලා මම ගන්න blank sheet එක. ඒක ගන්නෙ මේ file ගිහිල්ලා මේ new ගිහිල්ලා new ගියාම මෙතනට එනවා. ඊළඟට මම කරන්නේ මේක save කරගන්න ඕන. හරි? save කරගන්නකොට ඔතන පොඩි වැදගත් part එකක් තියෙනවා. save කරගන්න. මොකද අපි මේ file එක save කරගන්න ඕනේ .html කියන extension එකකින්. .html කියන extension එකකින් තමයි මේක save කරන්නේ. මොකද අපි හදන්න යන්නේ HTML file එක. එතකොට සාමාන්‍යව දැන් Microsoft Word document එකක් අපි save කරනකොට ඒකේ extension එක තමයි නම මොකක් හරි නම .doc docs. PowerPoint එකක් නම් .ppt. PDF එකක් නම් .pdf. MP3 ගන්න .mp3. අන්න ඒක තමයි extension. එතකොට HTML වල extension එක තමයි .html. එතකොට අපි මේ file එක save කරන්න ඕනේ .html. right. මුලින්ම මේ file එක save කරනවා. file ගියා save as ගියා මම desktop එකට මේක save කරන්න. මම අලුත් මෙතන folder එකක් හදා ගන්නවා. my HTML කියලා. මෙන්න මේක ඇතුළට ගිහිල්ලා මම මෙතන save කරනවා index.html. හරි. මේක එකටම index.html කියලා මම මේක save කරනවා. එතකොට මේ index කියන වචනේ ගොඩක් වැදගත්. ඒකට හේතුව තමයි මේ index.html කියන්නේ index කියන වචනේත් එක්ක html දාලා තිබ්බොත් ෆයිල් එක ඒ ෆයිල් එක ඔටෝම රන් වෙනවා. අදාළ ෆෝල්ඩර් එකට ගියාම ඔටෝම රන් වෙනවා. හරිද? ඒකට සාමාන්‍යයෙන් ඒකට අදහසක් නෙමෙයි මේ index.html කියන මේ index කියන වචනේ දාන්නේ අපේ වෙබ්සයිට් එකේ තියෙන ෆයිල් වලින් හෝම් පේජ් එකට. හරි? හෝම් පේජ් එකට තමයි අපි මේක දාන්නේ. right. right. මම මේක සේව් කරන්න. මේ සේව් දුන්නා. හරි. දැන් මෙන්න මෙතන පේනවා index.html right. මම දැන් html අපේ පළවෙනි වෙබ් පේජ් එක හදන්න තමයි මේ යන්නේ. එතකොට මේ HTML page එකක් හදනකොට HTML page එකේ තියෙනවා structure එක. අපිට හිතන විදිහට හදාගෙන යන්න බෑ. මේකේ තියෙන structure එක. කියන්නේ මේකේ තියෙනවා සාමාන්‍ය HTML අපි tags කියලා කියනවා ඒවට. ඒ tags කියනම පාවිච්චි කරලා තමයි මේ language එක අපි use කරන්නේ. එතකොට මේකේ මූලිකවම තියෙනවා structure එක. මේ මූලිකම ඕන වෙන tags කීපයක් තියෙනවා. සහ ඒ tags දාන්න ඕනේ structure එකකුත් තියෙනවා.